සමාජ මාධ්‍යවල ලයික්ස් views හඹා යන්න තියෙන උන්මාදය නිසා Tamanගේ වටිනා ජීවිතය පවා පරදුවට තියන්න අද කාලේ සමහර යුවලවල් දෙපාරක් හිතන්නේ නැහැ. අවදානම් තැන්වල සෙල්ෆි ගන්න ගිහින් වගේම මාරාන්තික අභියෝග කරන්න ගිහින් අවාසනාවන්ත විදියට ජීවිත අහිමි කරගත්ත සිද්ධීන් බොහෝමයක් අද වෙන විට වාර්තා වෙලා තියෙනවා. ඩිජිටල් ලෝකේ ජනප්‍රිය වෙන්න ගිහින් සැබෑ ජීවිතය ඛේදවාචකයකින් කෙලවර කරගත්ත කිහිප දෙනෙක් සම්බන්ධව සත්‍ය සිදුවීම් 6ක් ගැනයි අද කතාව. පළවෙනි සිදුවීම මාරාන්තික වෙඩිල්ල 2017 වර්ෂයේ ජුනි 26 වෙනිදා මිනසෝටා ප්‍රාන්තයේ ජීවත් වෙච්ච 19 හැවිරිදි මොනාලිසා පෙරෙස් සහ ඇගේ පෙම්වතා වෙච්ච 22 හැවිරිදි පේද්‍රෝ රූහිස්ට ඒක තවත් සාමාන්‍ය දවසක් වුණා. නමුත් දවස අවසානය වෙද්දී පේද්‍රෝ ජීවතුන් අතරත් නැහැ. ඒ වගේම මොනාලිසා මනුෂ්‍ය ඝාතනයකට චෝදනා එල්ල වූ තැනැත්තියක් බවටත් පත් වෙලා තිබුණා. ඉතින් ඔවුන්ගේ මේ කතාව YouTube ඉතිහාසයේ දරුණුම ලෙස වැරදුණු ප්‍රයෝගයක් ලෙස අදටත් ප්‍රසිද්ධයි. පේද්‍රෝ සහ මොනාලිසා කියන්නේ YouTube තරියුගලයක් වෙන්න හීන දැකපු දෙන්නෙක්. ඔවුන් විවිධ විහිළුතහළු අභියෝග සහ අවදානම් සහගත වීඩියෝ කරමින් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කළා. ඔවුන්ගේ මීළඟ වීඩියෝ වෙනුවෙන් පේද්‍රෝ හරිම අමුතු සැලැස්මක් හැදුවා. ඔහු හිතුවේ මේ වීඩියෝවෙන් ඔවුන් ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙයි කියලා. මේ සැලසුම හරිම සරලයි. පේද්‍රෝ Tamanගේ පපුවට ඝනකම් විශ්වකෝෂ පොතක් තියාගෙන ඉන්නවා. ඒ පොතට මොනාලිසා විසින් ලෝකේ බලවත්ම පිස්තෝලයක් වෙන 50 කැලිබර් ඩෙසර්ට් ඊගල් හෑන්ඩ් ගන් එකකින් වෙඩි තියන්න ඕන. පේද්‍රෝ දැඩිව විශ්වාස කළා ඒ ඝනකම් පොත නිසා උණ්ඩය නතර වෙයි කියලා. මේ භයානක වැඩේ කරන්න කලින් මොනාලිසා ට්විටර් පණිවිඩයකුත් දැම්මා. ඇය කිව්වේ මමයි පේද්‍රෝයි ලෝකේ භයානකම වීඩියෝවක් කරන්න යන්නේ මේක ඔහුගේ අදහසක් මිසක් මගේ නෙවෙයි කියලා. ඒක හරියට වෙන්න යන විනාශය ගැන කලින්ම කියපු පෙර නිමිත්තක් වගේ වුණා. ඒ අවාසනාවන්ත දවසේ මොනාලිසා සහ පේද්‍රෝගේ මේ භයානක වැඩේ බලන්න ඔවුන්ගේ අවුරුදු 3ක පුංචි දියණිය වගේම තවත් 30 දෙනෙක් විතර එතනට රැස් වෙලා හිටියා. මොනාලිසා පේද්‍රෝගේ ඉඳන් අඩියක් විතර දුරින් හිටගෙන Tamanගේ අතේ තිබුණ ඒ ප්‍රබල ගිනි අවිය ක්‍රියාත්මක කළා. නමුත් පේද්‍රෝ බලාපොරොත්තු වුණ දේ නෙවෙයි සිද්ධ වුණේ. ඒ මාරාන්තික උණ්ඩය හරියට කඩදාසියක් සිදුරු කරනවා වගේ අර ඝනකම් පොත පසාරු කරගෙන ගිහින් පේද්‍රෝගේ පපුවටම වැදුනා. ඔහු ඒ මොහොතේම අවසන් හුස්ම හෙළුවා. මේ මුළු බියකරු දර්ශනයම ඔවුන් සවි කරලා තිබුණ කැමරා දෙකේම සටහන් වෙලා තිබුණා. Taman අතින්ම Tamanගේ ආදරණීය පෙම්වතා මිය ගිය බව පවසමින් මොනාලිසා මහහඬින් කෑගසමින් පොලිසියට ඇමතුමක් ලබා දුන්නා. පොලිසිය එන විටත් ඇය හිටියේ විශාල කම්පනයකින්. ඒ වෙනකොටත් ඇය ඔවුන්ගේ දෙවනි දරුවා ලැබෙන්න ගැබ් ගෙනයි හිටියේ. පරීක්ෂණවලදී හෙළි වුණේ පේද්‍රෝ මීට පෙරත් වෙනත් පොතක් සහ වෙනත් වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙය අත්හදා බලා තිබූ බවයි. නමුත් ඔවුන් මේ වෙඩි තැබීමේ ක්‍රියාව සැබෑවටම කරන්න තෝරගත්ත විශ්වකෝෂය 50 කැලිබර් උණ්ඩයක් නැවැත්වීමට තරම් නම් ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව මොනාලිසාට දෙවන පෙළ මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වුණා වගේම අවසානයේ ඇයට දින 180ක සිරදඬුවමක් සහ වසර 3ක පරිවාස කාලයක් නියම වුණා. මෙම සිදුවීම සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය ලබා ගන්න මිනිසුන් කොතරම් දුරක් යන සූදානම්ද කියන කරුණ ගැන විශාල කතාබහක් ඇති කරපු පුවතක් වුණා. පේද්‍රෝගේ නැන්දා මේ පිළිබඳ මාධ්‍යට කියලා තිබුණේ ඔහු මට මේ ගැන කිව්වා මම එපා කිව්වා. ඇයි ඔබ මෙහෙම කරන්නේ කියලා මම ඇහුවා. ඒත් ඔහුට මේක සාර්ථක වෙයි කියලා ලොකු විශ්වාසයක් තිබුණා කියලයි. ඒත් අන්තිමේදී ඒ විශ්වාසය වැරදුනා. ඒ අයුරින් එක් තරුණ ජීවිතයක් සදහටම අහිමි වුණා. අවුරුදු 3ක දියණියකට Tamanගේ තාත්තා අහිමි වුණා. ඒ වගේම ඒ වෙනකොටත් මෙලොවට බිහි වෙන්න හිටපු දරුවාට Tamanගේ තාත්තව දකින්න තිබුණු වාසනාව සදහටම නැති වුණා. ඒ අනුව මේ හැම විනාශයක්ම සිද්ධ වුණේ හුදෙක් එකම එක YouTube වීඩියෝවක් වෙනුවෙන් කරපු මෝඩ කැපකිරීමක් නිසායි. දෙවනි සිදුවීම වෝල්ට් 12000ක මරණය. දින 2022 වර්ෂයේ අප්‍රේල් 6 වෙනිදා විස්කොන්සින් වල මැරතන් ප්‍රාන්තයේ හදිසි සහන සේවා කණ්ඩායම් එක්තරා නිවසකට කැඳවනු ලැබුවා. එහිදී ඔවුන් දැක්ක දර්ශනය අත්දැකීම් බහුල නිලධාරීන් පවා භීතියට පත් කරවන්නක් වුණා. ඒ නිවසේ ගරාජය ඇතුලේ 44 හැවිරිදි ටාන්යා රොඩ්රිගස් සහ 52 හැවිරිදි ජේම්ස් කරොල්ෆී මියගොස් සිටියා. ඔවුන් දෙදෙනාම TikTok හරහා ජනප්‍රිය වෙමින් පැවති සමාජ මාධ්‍ය රැල්ලක ගොදුරු බවට පත්වෙමිනුයි මිය ගිහින් හිටියේ. ඔවුන් උත්සාහ කර තිබුණේ ෆ්‍රැක්ටල් වුඩ් බර්නින් එහෙමත් නැත්නම් ලික්ටන්බර්ග් බර්නින් කියලා හඳුන්වන ක්‍රමය අත්හදා බලන්න.
මේකෙදි කරන්නේ මයික්‍රෝවේව් උඳුනකින් ලබාගත්ත අධි වෝල්ටීයතා ට්‍රාන්ස්ෆෝමරයක් පාවිච්චි කරලා ලී කැදැල්ලක් මත අකුණු පහරවල් වැනි සංකීර්ණ රටා මවන එකයි. ඒකෙදි වෙන්නේ විදුලිය ලී කැදැල්ල හරහා ගමන් කරද්දී ගස් අතුවල හැඩයගත්ත හරිම ලස්සන රටා මැවෙන එකයි. මේක බැලූ බැල්මට හරිම ආකර්ශනීය කලා නිර්මාණයක්. නමුත් මේකේ තියෙන භයානකම පැත්ත තමයි මේ ක්‍රියාවලියට වෝල්ට් 12000කට වඩා වැඩි විදුලි බලයක් අවශ්‍ය වීම. එය ඕනෑම අයෙකු ක්ෂණිකවම මරා දමන්න ප්‍රමාණවත් බලයක්. ආරක්ෂක සංවිධාන සහ වඩු කර්මාන්තය පිළිබඳ ප්‍රවීණයන් මේ ගැන කොයිතරම් අනතුරු ඇඟවීම් කරලා තිබුණත් ඒ වෙනකොටත් TikTok හරහා මේ වගේ වීඩියෝ දහස් ගණනක් ප්‍රචාරය වෙලා තිබුණා. ඉතින් ටාන්‍ය සහ ජේම්ස් යුවලත් මේ වීඩියෝ දැකලා අනිත් අය මේ දේ කරන විදිය බලලා අන්තිමේදී ඔවුනුත් මේක අත්හදා බලන්න පෙළඹී තිබුණා. නමුත් ඔවුන් අවබෝධ කරනගත් හෝ නොසලකා හැරිය දේ තමයි ෆ්‍රැක්ටල් වුඩ් බර්නින් කියන්නේ ලෝකේ තියෙන භයානකම වඩු කර්මාන්ත ශිල්ප ක්‍රමයක් කියන එක. ඇමරිකානු වඩු කාර්මිකයන්ගේ සංගමය පවා ප්‍රකාශ කරලා තිබුණේ මින් පෙරත් මේ නිසා බොහෝ මරණ සහ බරපතල තුවාල සිදුවීම් වාර්තා වෙලා තිබුණ නිසා මෙය කිසිසේත්ම නොකළ යුතු දෙයක් කියලා. මීට අමතරව මැරතන් ප්‍රාන්තයේ පොලිස් දෙපාර්තමේන්තුව විසිනුත් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා මේ කිසිවිටකත් අත්හදා නොබැලිය යුතු සහ නොකළ යුතු භයානක ක්‍රියාවක් බව. නමුත් ටාන්යා සහ ජේම්ස් ඒ අනතුරු ඇඟවීම් වල අර්ථය වටහා ගන්නකොට ඔවුන් ප්‍රමාද වැඩි වෙලා තිබුණා. සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය වෙන්න, ලයික් සහ views ලබා ගන්න තියෙන දැඩි ආශාව නිසාම මේ වගේ අවදානම් සහගත දෙයක් අත්හදා බලන්න ගිහින් අවසානයේ ඔවුන්ට Tamanගේ වටිනා ජීවිතවලින්ම වන්දි ගෙවන්න සිද්ධ වුණේ ඒ විදියටයි. තුන්වන සිදුවීම අතහැරුණු දුරකථනය. ඉතාලි ජාතික ආන්රියා මැට්සෙටේ කියන්නේ පරිසරයට ගොඩක් ආදරය කරපු 30 හැවිරිදි දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඔහු සහ ඔහුගේ පෙම්වතිය වුණ සේරා බර්නාටෙත් නිතරම කඳු නගින්න සහ සංචාරය කරන්න ගොඩක් ආස කළා. ඒ අනුව ඔවුන් Tamanගේ ඒ සුන්දර අත්දැකීම් Instagram හරහා බෙදා ගන්නත් අමතක කරේ නැහැ. ඔවුන්ගේ ඒ ලස්සන පින්තූර දැක්කම ඕනම කෙනෙක්ට Tamanගේ වැඩ පසක දාලා ලෝකේ ගවේෂණය කරන්න යන්න හිතන තරමටම ඒ ඡායාරූප ඉතාමත් ආකර්ශනීය වුණා. 2022 වර්ෂයේ අගෝස්තු මාසයේදී ඔවුන් දෙදෙනා ඉතාලියේ රොඩ්සෝ නගරයේ තිබුණ ප්‍රසිද්ධ කඳුකර මාර්ගයක් වුණ අල්ට්‍රනොටෝ තරණය කරන්න තීරණය කරා. මේ ස්ථානය අඩි 650ක් පමණ උස ප්‍රපාතයකට මුහුණලා පිහිටි පූජාසනයක හැඩයගත්ත හරි අපූරු ගල් පර්වතයකින් සමන්විතයි. ඉතින් ඒ කඳු මුදුරට ගිය මේ දෙන්නා ඒ ලස්සන පරිසරය පසුබිම් කරගෙන ඔවුන්ගේ අවසාන සෙල්ෆි ඡායාරූපය ලබා ගත්තා. ඡායාරූපය අරගෙන සුළු මොහොතක් යද්දී නොහිතපු විදියට ආන්රියාගේ අතින් ඔහුගේ ජංගම දුරකථනය ගිලිහිලා ප්‍රපාතයෙන් පහළට වැටුණා. සාමාන්‍යයෙන් ෆෝන් එකක් කියන්නේ අපිට ආයෙත් සල්ලි වලට ගන්න පුළුවන් දෙයක්නේ. ඒත් ආන්රියා ගත්ත එක අවාසනාවන්ත තීරණයක් ඔහුගේ ජීවිතයම එතනින් කෙලවර වුණා. ඔහු තීරණය කළා කොහොම හරි ඒ වැටුණු දුරකථනය ආයෙත් ගන්න. දුරකථනය තියෙන තැනට යන්න ආන්රියා ප්‍රපාතයේ කෙලවර දිගේ පහළට බහින්න උත්සාහ කළා. සේරා මේ දිහා බලාගෙන හිටියේ ලොකු භීතියකින්. ඒ බෑවුම හැදිලා තිබුණේ හරිම ලිහිල් පසකින් සහ ගල් වලින්. සේරා ඔහුට එපා කියලා කෑ ගැහුවත් Tamanට ඒක කරන්න පුළුවන් කියලා ආන්රියා දැඩිව විශ්වාස කළා. නමුත් ඔහුට වැරදුනා. පහළට බහිද්දී එකපාරටම පය ලිස්සලා ගිය ආන්රියා අඩි 650ක ඒ මහ ප්‍රපාතයෙන් පහළට ඇද වැටුණා. සේරට සිද්ධ වුණේ Tamanගේ පෙම්වතා Taman ඉදිරිපිටදීම අතුරුදහන් වෙන විදිය දරා ගන්න බැරි කම්පනයකින් බලාගෙන ඉන්න විතරයි. වහාම සහන සේවා කණ්ඩායම් පැමිණියත් ඒ වන විටත් ආන්රියා මියගොස් සිටියා. දින කිහිපයකට පස්සේ සේරා ඔවුන් දෙදෙනා ගත්ත අවසාන ඡායාරූපය Instagram එකේ පළ කර තිබුණේ එය නරඹන්නන් පවා සංවේදී කරමින්. ඇය ලියා තිබුණේ Tamanගේ ආදරණීයයා එක්ක ගත කළ අත්දැකීම් සහ කිසිදා සැබෑ නොවන ඔවුන්ගේ අනාගත සිහින පිළිබඳවයි. අන්තිමේදී Tamanගේ ජීවිතේ සුන්දර මතකයන් ලෝකයට පෙන්වන්න පාවිච්චි කරපු ඒ දුරකථනය බේරගන්න ගිහින් ආන්රියාට Tamanගේ වටිනා ජීවිතය අහිමි වුණා. ඕනම වෙලාවක මුදලට ගන්න පුළුවන් දුරකථනයක් වෙනුවෙන් ඔහු කළ ඒ කැපකිරීම අවසානයේ ඔහුගේ අවසානය සනිටුහන් කර තිබුණේ ඒ අයුරින්.
4වන සිදුවීම ප්‍රපාතයේ මරණය. විෂ්ණු විශ්වනාත් සහ මීනක්ෂි මූර්ති කියන්නේ ඉන්දියාවේ ඉඳන් ඇමරිකාවට රැකියාවන් සඳහා සංක්‍රමණය වුණ තරුණ යුවලක්. ඔවුන් තමන්ගේ විවේක කාලය ගත කළේ ලෝකයේ වටේ සංචාරය කරමින් ඒ මතකයන් සමාජ මාධ්‍ය හරහා බෙදා ගන්නයි. ඔවුන්ගේ ඉන්ස්ටාග්‍රෑම් පිටුව පිරීලා තිබුණේ හරිම භයානක ප්‍රපාත කෙළවරවල් සහ පටු ගල් පර්වත උඩ ඉඳන් ගත්ත ඇඟ කිලිපොලා යන පින්තූර වලින්. 10000කට අධික අනුගාමිකයන් පිරිසක් සිටි ඔවුන් අවදානම් සහගත ආකර්ශනීය ඡායාරූපයක් වෙනුවෙන් ඕනම අවදානමක් ගන්න පසුබට නොවන යුවලක් විදියටයි ප්‍රසිද්ධ වෙලා හිටියේ. එක් අවස්ථාවක මීනක්ෂි මෙසේ ලියා තිබුණා. අපි ගොඩක් දෙනෙක් ප්‍රපාතයක කෙළවරක අහස උසට විහිදුණු ගොඩනැගිල්ලක ඉඳන් ඡායාරූප ගන්න කැමතියි. ඒත් හදිසියේ හමන සුළඟක් පවා මාරාන්තික වෙන්න පුළුවන් බව ඔබ දන්නවාද කියලයි. ඒ වගේ ඡායාරූපවල තියෙන මාරාන්තික අවදානම ගැන ඇය විසින් අනිත් අයට අනතුරු අංගවල තිබුණත් ඇයවත් ඒ ගැන හිතුවේ නැති බව තමයි ඇගේ අනතුරුදායක ඡායාරූප වලින් පෙනී ගියේ. 2022 වර්ෂයේ ඔක්තෝබර් 24 වෙනිදා ඔවුන් දෙන්න ඇමරිකාවේ ප්‍රසිද්ධ යොසැමිටි ජාතික උද්‍යානය බලන්න ගිහින් තිබුණා. එහි තිබුණු අඩි 800ක් උස ටැෆ්ට් පොයින්ට් කියන ස්ථානයට තමයි ඔවුන් ළඟා වෙලා තිබුණේ. හැබැයි ඊළඟ දවසේ උද්‍යාන නිලධාරීන්ට දකින්න ලැබුණේ හරිම අවාසනාවන්ත දර්ශනයක්. විෂ්ණුගේ සහ මීනක්ෂිගේ සිරුරු අඩි 800ක ප්‍රපාතයෙන් පහළ තිබී සොයාගෙන තිබුණා. විශේෂම දේ තමයි ඔවුන් ඡායාරූප ගන්න පාවිච්චි කරපු ට්‍රයිපෝඩ් එක ඒ වෙලාවෙත් ප්‍රපාතයේ කෙළවරේ සවිකර තිබීම. මරණ පරීක්ෂණයේදී තවත් භයානක කරුණක් හෙළි වුණා. මිය යන වෙලාවේ ඔවුන් දෙදෙනාම සැලකිය යුතු ප්‍රමාණයකට මත්පැන් පානය කරලා හිටපු බව සනාථ වී තිබුණා. අඩි 800ක ප්‍රපාතයක් කෙළවරක ඉඳන් පින්තූර ගන්න සූදානම් වෙද්දී Tamanගේ අවධානය සහ බුද්ධිය මත්පැන් නිසා මොට කර ගැනීම ඔවුන් කරපු ලොකුම වැරැද්දක් වුණා. සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙන තියෙන දැඩි ආශාව නිසාම එවැනි අවදානම් සහගත දේවල් අත්හදා බලන්න ගිහින් අන්තිමේදී ඔවුන්ට Tamanගේ වටිනා ජීවිතවලින්ම වන්දි ගෙවන්න සිද්ධ වුණේ ඒ අයුරින්. 5 වන සිදුවීම මාරාන්තික ගමනාන්තය. ස්ටේසි ටුරු සහ මැතිව් යොමෙන්ස් කියන්නේ ඕනෑම භයානක වික්‍රමයක් හරිම ලේසි දෙයක් කියලා ලෝකයට පෙන්නපු යුවලක්. ඔවුන්ගේ Toyota World Runners කියන YouTube නාලිකාව හරහා උතුරු ඇමරිකාව පුරාම ඔවුන් කරපු ඕෆ්-රෝඩ් සංචාර වාර්තා කරමින් විශාල රසික පිරිසක් දිනා ගන්න ඔවුන් සමත් වුණා. ඔවුන් විශේෂයෙන්ම නවීකරණය කරපු Toyota රථයකින් ගමන් කරමින් ගල් සහිත කඳුකර මාර්ගවල ඉඳන් ඉතාම දුෂ්කර වනගත මංපෙත් දක්වා හිතා ගන්නවත් බැරි තරම් අභියෝගාත්මක ගමන් ජයගත්තා. ඔවුන්ගේ වීඩියෝ දර්ශන හරිම ආකර්ශනීයයි. ඒ වගේම ඒ වීඩියෝ වල තිබුණ ලස්සන දර්ශනත් වාහනයක් එහි උපරිම සීමාවටම අරන් යන හැටිත් බලන්න හැමෝම ආස වුණා. ස්ටේසි සහ මැතිව් කොයිතරම් පළපුරුදු ඕෆ්-රෝඩ් ක්‍රීඩකයෝද කියනවා නම් සාමාන්‍ය කෙනෙක්ට යන්න බැරි ඕනම බාධකයක් ඔවුන් හරිම ලේසියෙන් ජය ගන්න හැටි බලන්න ඔවුන්ගේ රසිකයෝ ගොඩක් ඇලුම් කළා. නමුත් ඔවුන්ගේ YouTube නාලිකාව ජනප්‍රිය වෙන්න රසිකයෝ බලාපොරොත්තු වෙන අන්තගාමී අන්තර්ගතයන් නිර්මාණය කරන්න ඕන කියන පීඩනයත් ඔවුන්ට වැඩි වුණා. 2025 වර්ෂයේ අගෝස්තු 7 වෙනිදා ස්ටේසි සහ මැතිව් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ පර්සෙල් කඳුකරේ දුෂ්කර ප්‍රදේශයක ඕෆ්-රෝඩ් ගමනක යෙදිලා හිටියා. ඔවුන් සිය නාලිකාව වෙනුවෙන් වීඩියෝ දර්ශන රූගත කරමින් බෑවුම් සහිත සහ ගල් සහිත මාර්ගවල ගමන් කරමින් හිටියා. ඒ දවසේ එක මොහොතකදී ඔවුන්ගේ වාහනය පෙරළී ගියා. ඒ අනතුර ඉතාම දරුණු එකක්. මැතිව් ඒ ස්ථානයේදීම මිය ගියා. ස්ටේසිගේ හිසට දරුණු තුවාල සිදු වුණත් මුලදී සිහියෙන් හිටපු නිසා ඇයව ගුවන් මගින් රෝහලකට ගෙන ගියා. නමුත් වෛද්‍ය කණ්ඩායම්වල දැඩි උත්සාහය නොතකා රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ඇයත් මිය ගියා. විවාහ වෙන්න හීන දැකපු මේ ආදරණීය යුවලට අවසානයේ සිද්ධ වුණේ මෙලව හැර යන්නයි. ඔවුන්ගේ මේ හදිසි වියෝව අන්තර්ජාලයේ පුරාම සිටින ඔවුන්ගේ දහස් ගණනක් රසිකයන්ව දැඩි ලෙස කම්පනයට පත් කළා. බොහෝ දෙනෙක් ඔවුන්ව හැඳින්නුවේ ජීවිතයේ උපරිමයෙන්ම විඳපු අභියෝග ජයගත්ත ආදර්ශමත් යුවලක් විදියටයි. එක් රසිකයෙක් ඔවුන් වෙනුවෙන් සටහනක් තබමින් කියා සිටියේ ඔවුන් ජීවිතය උපරිමයෙන්ම වින්දා, ඒ වගේම ඔවුන් ආදරය කරපු දේ කරමින් සිටියදීම මිය ගියා කියලා. නමුත් තවත් පිරිසක් මේ කතාවේ අඳුරු පැත්ත පෙන්වා දී තිබුණා.
ඒ තමයි Tamanගේ YouTube නාලිකාවට වැඩිපුර නරඹන්නන් ලබා ගන්න තියෙන පීඩනය නිසා වඩාත් භයානක දර්ශන නිර්මාණය කරන්න ඔවුන් පෙළඹීම. අවසානයේ ඒ නොනවතින හඹා යාම ඔවුන්ගේ ජීවිතවලින්ම කෙලවර වී තිබුණේ ඒ විදියටයි. ඔවුන්ගේ YouTube නාලිකාව පරීක්ෂා කරලා බලද්දී එක දෙයක් පැහැදිලිවම පේන තියෙනවා. ඒ තමයි ඔවුන් ගත්ත අවදානම කාලයත් එක්ක ටිකෙන් ටික වැඩි වෙලා තියෙන බව. මුල් කාලේ කරපු වීඩියෝ වල ඔවුන් ගියේ අභියෝගාත්මක වුණත් පාලනය කරගන්න පුළුවන් මට්ටමේ තිබුණු මාර්ගවලයි. හැබැයි කාලය ගත වෙද්දී ඔවුන් තෝරාගත්තු මාර්ග වඩාත් බෑවුම් සහිත වුණා වගේම බාධකයන් විශාල ලෙස දක්නට ලැබුණා. පුංචිම හෝ වැරදීමක් සිදු වුණොත් ඒක මාරාන්තික වෙන්න පුළුවන් තරමටම ඔවුන් ඒ අවදානම අරගෙන තිබුණා. ඇත්තටම මේක ගොඩක් වික්‍රමාන්විත වීඩියෝ හදන අය අතරේ දකින්න ලැබෙන පොදු ලක්ෂණයක්. Tamanගේ ප්‍රේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි වෙද්දී කලින් වීඩියෝ එකට වඩා වැඩි දෙයක් පෙන්වන්න ඕන කියන අවශ්‍යතාවය නිසා ඔවුන් මේ වගේ භයානක තීරණ ගන්න පෙළඹෙනවා. ස්ටේසිගේ පවුලේ අය මේ ගැන සංවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඔවුන් Tamanගේ අනාගතය ගැන ගොඩක් හීන දැකලා ඒක සැලසුම් කරගනිමිනුයි හිටියේ. ඒත් දැන් ඒ හැම හීනයක්ම ඔවුන්ට අහිමි වෙලා ගිහින් ඔවුන් දෙන්න බෙදාගත්ත ඒ ආදරය සහ අන් අයට ලබා දුන්න සතුට වෙනුවෙන් මිනිස්සු ඔවුන්ව මතක තබා ගන්නවට අපි කැමතියි කියලා. හැබැයි ඒ ප්‍රකාශයත් එක්කම ඔවුන් ලෝකයටම වැදගත් ඉල්ලීමක් කළා. ඒ තමයි ඔබත් මේ වගේ වික්‍රමාන්විත දේවල් පස්සේ යනවා නම් කරුණා කරලා ඒක ආරක්ෂිතව කරන්න. මතක තබා ගන්න ලෝකයේ කිසිම වීඩියෝවක් ඔබේ වටිනා ජීවිතයට වඩා වටින්නේ නැහැ කියන එකයි. ස්ටේසි සහ මැතිව්ගේ මේ ඛේදවාචකයේ තියෙන විශේෂම දේ තමයි ඔවුන් මේ විෂය ගැන හොඳ පළපුරුද්දක් සහ දැනුමක් තිබුණු Taman කරන දේ ගැන ලොකු උනන්දුවක් දක්වපු දෙන්නෙක් වීම. හැබැයි සමාජ මාධ්‍ය ලෝකෙදී ඒ පළපුරුද්ද විතරක් හැම වෙලේම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අනිත් අයට වඩා කැපී පෙනෙන නරඹන්නන්ව වැඩියෙන් ආකර්ෂණය කරගන්න ඒ වගේම සමාජ මාධ්‍යවල වීඩියෝ ප්‍රසිද්ධ වෙන රටාවට ඒ රැල්ලට ගැලපෙන විදිහේ දේවල් කරන්න තියෙන පීඩනය නිසා ගොඩක් සුපරීක්ෂාකාරී පුද්ගලයෝ පවා Taman සාමාන්‍යයෙන් නොකරන විදිහේ භයානක අවදානම් ගන්න පෙළඹෙනවා. ස්ටේසි සහ මැතිව්ටත් සිද්ධ වුණේ ඒකමයි. අවාසනාවකට ඒ ගත්තු අවදානම ඔවුන්ගේ ජීවිතවලින්ම කෙලවර වී තිබුණා. 6 වන සිදුවීම සජීවී ඝාතනය. පාරවල් වල ඇවිදිමින් සජීවීව වීඩියෝ කරන YouTube කරුවන් අතරේ පෞද්ගලික රණ්ඩු දබර ඇති කරගන්න එක හරිම සාමාන්‍ය දෙයක්. ගොඩක් වෙලාවට මේ නිර්මාණකරුවන් Tamanගේ නරඹන්නන්ව ආකර්ෂණය කරගන්න එකිනෙකාට දොස් පවරා ගැනීම, අභියෝග කිරීම වගේම නාට්‍යමය ගැටුම් ඇති කරගන්නවා. හැබැයි මේ හැමදේම වචන වලට විතරක් සීමා වෙනවා. නමුත් 2025 වර්ෂයේ ජුනි 9 වෙනිදා ලාස් වේගස් නගරයේදී සිද්ධ වුණ YouTube ආරවුලක් මාරාන්තික අවසානයක් කරා ගමන් කළා. 44 හැවිරිදි රොඩ්නි ෆින්ලි YouTube අවකාශය ඇතුලේ ප්‍රසිද්ධ වෙලා හිටියේ ෆිනී ද ලෙජන්ඩ් කියන නමින්. 6000කට වඩා වැඩි ග්‍රාහකයන් පිරිසක් හිටපු ඔහුගේ නාලිකාවේ තිබුණේ ලාස් වේගස් වීදිවල කරන සම්මුඛ සාකච්ඡා සහ අනෙකුත් නිර්මාණකරුවන් එක්ක කරන ගනුදෙනු ගැනයි. විශේෂයෙන්ම ඔහුගේ බිරිඳ නිතරම මේ වීඩියෝ වල පෙනී සිටියා. ඔවුන් දෙන්න එකතු වෙලා Tamanටම කියලා කුඩා නමුත් හරිම විශ්වාසවන්ත රසික පිරිසක් ගොඩනගාගෙනයි හිටියේ. නමුත් ෆින්ලිට එක ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔහු සින් සිටි මැනිවයිස් කියන නමින් පෙනී හිටපු 41 හැවිරිදි මැනුවෙල් රෝයිස් එක්ක දිගින් දිගටම පවතින ආරවුලක පැටලිලා හිටියා. මේ දෙන්න සති ගණනාවක් තිස්සේ ඉන්ටර්නෙට් එක හරහා එකිනෙකාට අපහාස කරමින් හරිම ආක්‍රමණශීලී වීඩියෝ හදමිනුයි හිටියේ. ෆින්ලිගේ අම්මා කියන විදියට රෝයිස් කෙලින්ම මරණ තර්ජන පවා කරලා තිබුණා. රෝයිස් කියලා තිබුණේ මම ඔයාව මරණ නිසා ඔයාගේ අම්මට කළු පාට ඇඳුමක් ලෑස්ති කරගන්න කියන්න කියලා. මේ තරම් මාරාන්තික තර්ජන තිබුණත් ෆින්ලි දිගින් දිගටම රෝයිස් එක්ක අන්තර්ජාලය හරහා ගැටුණා. ෆින්ලිගේ අම්මා මේක නතර කරන්න කියලා ඔහුගෙන් කීප වතාවක්ම ඉල්ලලා තිබුණා. ඇය කිව්වේ මේක දැන් සීමාව පැනලා තියෙන්නේ, කරුණා කරලා මේක නවත්තන්න කියලා. හැබැයි ෆින්ලි Tamanගේ වීඩියෝ හදන්න කොයිතරම් කැප වෙලා හිටියද කියනවා නම් මේ ආරවුල නිසා Tamanට ලැබෙන වැඩි නරඹන්නන් පිරිස ගැනයි ඔහු වැඩියෙන් හිතුවේ. ජුනි 9 වෙනිදා හවස් වරුවේ ෆින්ලි සහ රෝයිස් කියන දෙන්නම ලාස් වේගස් වීදිවල සජීවී
සජීවී විකාශනයක යෙදලා හිටියා. ෆින්ලිගේ අම්මා ගෙදර ඉඳන්ම ඔහුගේ සජීවී විකාශය නරඹමින් හිටියා. ඇය ඔහුට කෝල් එකක් දීලා පරිස්සම් වෙන්න කියලා කිව්වත් ෆින්ලි පවසා තිබුණේ ඔහු සජීවී විකාශයක ඉන්න බවත් ඒ නිසා ඒ මොහොතේ ඔහුට කතා කරන්න බැරි බවයි. ඊට පස්සේ මට වෙඩි හඬවල් ඇහුණා. තවත් වෙඩි හඬවල් කීපයක් එක්කම දුරකථනය බිම වැටුණා කියලා ඇය මාධ්‍යට පවසා තිබුණා. සජීවී විකාශ දෙකම නරඹමින් හිටපු රසිකයෝ පවසන පරිදි රූයිස් පැරිස් හෝටලේ සහ කැසිනෝ ශාලාවසල ෆින්ලිව සොයමින් සිට තිබෙනවා. ඔහු ෆින්ලිව සොයාගත්ත මොහොතේදී තුවක්කුවක් අතැතිව පැමිණ ෆින්ලිට වෙඩි තබා තිබෙනවා. ඒ අනුව ෆින්ලිට සහ ඔහුගේ බිරිඳට කිහිප වතාවක් වෙඩි වැදී තිබෙනවා. ඔවුන් ඒ ස්ථානයේදීම මිය ගියා වගේම මුළු සිදුවීමම ඔවුන්ගේ සජීවී විකාශයන් තුල පටිගත වී තිබුණා. පසුදා පොලිසියට බාර වුණ රූයිස් ප්‍රකාශ කළේ තමන් වෙඩි තැබුවේ ආත්ම ආරක්ෂාව සඳහා බවයි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමේ වාර්තාවලට අනුව සමාජ මාධ්‍යවල තිබුණු සාක්ෂි ඔහුගේ ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැනි වුණා. විකාශ දෙකම නරඹමින් සිටිය අය වාර්තා කළේ රූයිස් විසින්ම ෆින්ලිව සොයමින් පැමිණ ඇති බවත් ඔහු ඉතාමත් ආක්‍රමණශීලී ලෙස හැසිරුණු බවත්ය. අවසානයේ රූයිස්ට එරෙහිව මිනීමැරුම් චෝදනා දෙකක් එල්ල වුණ අතර ඔහුට ඇප රහිතව රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න සිද්ධ වුණා. මේ සිදුවීම YouTube වීඩියෝ අන්තර්ගත නිර්මාණකරුවන් අතරේ විශාල කම්පනයක් ඇති කරපු සිදුවීමක් වුණා. බොහෝ නිර්මාණකරුවන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මේ ඛේදවාචකය ලෝකයටම දුන්න ප්‍රබල අනතුරු ඇඟවීමක් ලෙස පෙන්වා දුන්නා. ඉතින් අන්තර්ජාලය හරහා ඇති කරගන්න ආරවුල් නිසා සැබෑ ලෝකයේදී මෙවැනි මාරාන්තික ප්‍රතිවිපාක ඇති වෙන්න පුළුවන්. ෆින්ලිගේ අම්මට තමන්ගේ පුතා සහ ලේලිය වෙනුවෙන් වැළපෙන්නත් ඔවුන්ගේ මේ මරණය දරා ගන්නත් සිද්ධ වුණා. ඇය පස්සේ කාලෙක පවසා තිබුණේ මං ඔහුට මේක නතර කරන්න කිව්වා වගේම මේක ගොඩක් භයානකයි කියලා පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔහුට දිගින් දිගටම වීඩියෝ කරන්න අවශ්‍ය වුණා. දැන් ඔහු සදහටම සමුගෙන කියලා. රොඩ්නි ෆින්ලි සහ ඔහුගේ බිරිඳගේ මේ ඛේදවාචකයේ තියෙන කනගාටුදායකම දේ තමයි වීඩියෝ වලට ලැබෙන ජනප්‍රියත්වය වෙනුවෙන්ම මිය යාමට සිදුවීම. සමාජ මාධ්‍ය තුළ දිනපතා සිදුවෙන විදිහේ සාමාන්‍ය ආරවුලක් මිනීමැරුමක් දක්වා දුරදිග යාම නිසා ඔවුන්ට ජීවිතය අහිමි වුණා. ඒ වගේම ඔවුන් මිය ගියේ තමන්ගේ ජීවිත උදුරගන්න ආකාරය සජීවීව නරඹමින් සිටි ප්‍රේක්ෂකයන් ඉදිරියේමයි. ඉතින් මේ කතා හයම ජනප්‍රියත්වය හඹා ගොස් අහිමි වුණ වටිනා ජීවිත කිහිපයක් ගැනයි. වෛරල් වෙන්න තියෙන අධික ආශාව නිසා මේ හැමෝටම තමන්ගේ ජීවිතවලින්ම වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම අද වෙද්දි ඔවුන්ගේ නාලිකා සහ සමාජ මාධ්‍ය ගිණුම් සදහටම නිහඬ වෙලා ගිහින්. ඉතින් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙන්න ගිහින් තමන්ගේ ජීවිතය අනතුරේ දැමීම කොයිතරම් බියකරුද කියලා ලෝකයටම පාඩමක් උගන්වලා ඔවුන් සියලු දෙනාම සදහටම සමුගෙන ගියේ ඒ විදියටයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.